සුබ දවසක් ළමයි හැම දිනාටම. අපි දැන් කතා කරන්න යන්නේ 2025 11 ප්‍රශ්නේ පියෝ කොටසේ විසඳන්න යන්නේ කොහොමද කියලා. මුලින් පුතේ ප්‍රශ්නේ කියව ගන්න. xit තාත්වික කුලකය සඳහා fx සමාන x වර්ග ඍණ 2 kx ඍණ k වර්ග ඍණ 1 යයි ගනිමු. මෙහි k තාත්වික වේ. fx සමානයි බිඳුව සමීකරණයට ශුන්‍ය නොවන තාත්වික හා ප්‍රභින්න මූල දෙකක් ඇති බව පෙන්වන්න. එතන පුතේ අපි fx සමීකරණය ලියමු. x සමානයි x වර්ග ඍණ 2 kx ඍණ k වර්ග ඍණ 1 kit තාත්වික කුලකයට. එතන පුතේ තාත්වික ප්‍රභින්න මූල දෙකක් තියෙන නම් අපිට විවේචකය බිඳුවට වඩා විශාල වෙන්න ඕන. අපි බලමු පුතේ x සමානයි බිඳුවයි කියනපා x වර්ග ඍණ 2 kx ඍණ k වර්ග ඍණ 1 සමානයි බිඳුවයි. ඊට පුතේ දන්නවා අපි ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව සමීකරණේ විවේචකය අපි ලියන්න පුළුවන් පුතේ b වර්ග ඍණ 4ක් ac කියලා. ඒතර අපි fx ට ගත්තාම b කියන්නේ ඍණ 2k වර්ග ඍණ 4 වරක් ඒකයි c කියන්නේ ඍණ k වර්ග ඍණ 1. මේක අපි තව සුළු කරගමු. 4ක් k වර්ග ඍණ 4 ධන 4 වෙනවා k වර්ග ධන 1. 4ක් k වර්ග මෙතනින් 4 ගියා 8යි k වර්ග එනවා ධන 4. ඕනෑම k තාත්වික අගයක් සඳහා ධන හෝ ඍණ k වර්ග අපිට පුළුවන් විශාල බිඳුවයි. සමානයි බිඳුවයි. එතකොට අපිට පුළුවන් 8ක් k වර්ග විශාලව සමානයි බිඳුවයි. 8ක් k වර්ග ධන 4 විශාලයි 4ට වඩා. එතකොට මේ කියන පුතා අපිට බිඳුවට වඩා විශාලයි කියලා. එතකොට අපිට ඩෙල්ටා x විශාලයි බිඳුවයි කියලා අපිට ලියන්න පුළුවන්. එතකොට අපිට විවේචකය බිඳුවට වඩා වැඩි නිසා fx ට තාත්වික ප්‍රභින්න මූල පවතී. පුතේ අපිට ඊළඟ දින ප්‍රශ්න තමයි fx සමාන බිඳුව සමීකරණ ශුන්‍ය නොවන මූල තියෙනවා කියලා අපි පෙන්නනවා. එතකොට ඒ කියන්නේ අපි x සමාන බිඳුවේදී y සමාන බිඳුව වෙන්න බෑ. y ට කිසියම් අගයක් තියෙන්න ඕනේ. එතකොට බලමු x සමාන බිඳුවේදී fx ගේ අගය කීයද කියලා. f බිඳුව බිඳුව වර්ගය ඍණ 2k බිඳුව ඍණ k වර්ග ඍණ 1. එතකොට මේක උත්තර අපිට ඍණ k වර්ග ඍණ 1. එතකොට ඕනෑම k තාත්වික වෙනකොට k වර්ග අපි ලියන්න පුළුවන් පුතා k වර්ග විශාල හෝ සමානයි බිඳුවයි. ඍණ k වර්ග කුඩා හෝ සමානයි බිඳුවයි. එතකොට ඍණ k වර්ග ඍණ 1 කුඩා සමානයි ඍණ 1යි. මේක කුඩායි බිඳුවට වඩා. එතකොට ඍණ k වර්ග ඍණ 1 කුඩායි බිඳුවයි. ඒ කියන්නේ මේක බිඳුව කියන ලක්ෂ්‍ය හරහා යන්නේ නැහැ. ඒ කියන්නේ ශුන්‍ය නොවන මූලයක් තමයි තියෙන්නේ. අපි අම්පොතේ ඊළඟ කොටසට ඇල්ෆා හා බීටා යනු fx ගේ තාත්වික මූල යයිද r සමානයි 1/2 ඇල්ෆා හා s සමානයි 1/2 බීටා යයිද ගනිමු. r සහ s ඇසේ ඇති වර්ග සමීකරණය 4ක් k වර්ග ධන 1 x වර්ග ධන 4ක් kx ඍණ 1 සමාන බිඳුව බව පෙන්වන්න. එතකොට fx සමානයි බිඳුවේ සමීකරණයේ මූල ඇල්ෆා හා බීටා නම් මූල එකතුවයි මූල ගුණිතයයි අපිට සමීකරණ ලියා ගන්න පුළුවන්. fx x වර්ග ඍණ 2 kx ඍණ k වර්ග ඍණ 1 මේකේ මුල ඇල්ෆා බීටා නම්
අපි බලමු ඇල්ෆා ධන බීටා කියන්නේ ඍණ b බෙදීමේ ඍණ b කියන්නේ ඍණ 2k එකයි ඇල්ෆා බීටා කියන්නේ c බෙදීමේ ඍණ k වර්ග ධන 1 එක. එතකොට අපි r සහ s මූල එකතුවට සහ මූල ගුණිතයට අපි සුළු කරගමු. මූල එකතු r සහ s 1ට ඇල්ෆා 1ට 2යි බීටා සුළු කරාම ඇල්ෆා ධන බීටා දෙවරක් ඇල්ෆා බීටා මූල ගුණිතයට rs 1ට 2යි ඇල්ෆා 1ට 2යි බීටා 1ට 4ක් ඇල්ෆා බීටා. අපි මේ ඇල්ෆා බීටා වලට අපි ආදේශ කරමු k අගයන්. කයට 2 වරක් ඇල්ෆා බීටා වලට පුළුවන් ඇල්ෆා ධන බීටාට පුළුවන් පුතේ අපි 2යි කියලා ලියන්න. ඇල්ෆා බීටා වලට ඍණ k වර්ග ධන 1. ඒතර rs වලට kයට 4ක් ඇල්ෆා බීටා වලට ඍණ k වර්ග ධන 1. ඍණ kයට 4ක් k වර්ග ධන 1 මේ කියන්නේ k ඍණ k වර්ග ධන 1 f(x) සමානයි බිඳුව වන r සහ s මූල වන f(x) සමීකරණය අපිට ලියන්න පුළුවන් x වර්ග ඍණ r ධන s x මූල ගුණිතය rs සමානයි බිඳුවයි x වර්ග r ධන s අපිට ලියන්න පුළුවන් ඍණ k වර්ග ධන 1 වරක් x rs 1ට 4ක් k වර්ග ධන 1 සමාන බිඳුවයි. මේක සුළු කරාම අපිට එනවා පුතේ k වර්ග ධන 1 x වර්ග ධන kx ඍණ 1 අයි මෙතන 4 එනවා මෙතනටත් 4 එනවා. අපි ඔප්පු කිරීම අපි ඔප්පු කරා. ඊළඟ කොටසදී ටික බලමු. ඊළඟ කොටසදී අපිට එනවා r ඍණ s මෙන්න මේ බව පෙන්වන්න කියලා. r ඍණ s සමානයි 2k වර්ග ධන 1 බෙදීම k වර්ග ධන 1. දන්නවා අපි r ධන s දන්නවා rs දන්නවා. එතකොට අපි මේ මාපාංකය අයින් කරගන්න අපි දෙපැත්තම වර්ග කරනවා. වර්ග 2k වර්ග ධන 1 k වර්ග ධන 1. අපි r ඍණ s බලමු සුළු කරලා r වර්ග ධන s වර්ග 2යි rs. අපි r වර්ග s වර්ග ලියාගන්න පුතේ r ධන s ගේ සම්පූර්ණ වර්ගය අඩු කරන මැද දෙන 2යි rs ට අපි එළින් ඍණ 2යි rs දාලා ඒව අඩු කරලා දානවා. r ධන s ගේ වර්ගය ඍණ 4ක් rs. අපි rs එතකොට පුතේ r ධන s ගේ වර්ග අපි ලියන්න පුළුවන් ඍණ k වර්ග ධන 1 සම්පූර්ණ වර්ගය ඍණ 4 වරක් rs 1ට 4ක් ඍණ k වර්ග ධන 1 4ට 4 කැපෙනවා. මේකේ සුළු කරාම k වර්ග ධන 1 වර්ග ධන kයට k වර්ග ධන 1 k වර්ග ධන 1 වර්ගයේ පොදු හරය ගත්තාම මෙතනට k වර්ග ධන 1 k වර්ග 2යි k වර්ග එනවා එකතු කිරීම ලකුණ 1යි k වර්ග ධන 1 වර්ගය. එතකොට r ඍණ s ගේ වර්ගයට සමානයි. මානකාංක r ඍණ s එද්දී 2k වර්ග ධන 1 එක මූල යනවා k ධන 1 k වර්ග ධන 1 එනවා. හරි අපි දැන් අවසාන කොටසට ආවා. ඒක කියනවා y සමාන x ගණනය ධන 9x වර්ගය ධන 3x ධන 1 y සමාන x ගණනය ධන x වර්ගය ඍණ x ධන 2 ප්‍රස්ථාරවල තේජන ලක්ෂ දෙක අතර තිරස් තුල මූල 3ට 2 බව
අපෝහණය කරන්න කියලා. එතකොට සුතේ ඡේදන ලක්ෂණයේදී දෙකම y අගයන් ප්‍රස්ථාර දෙකේ y අගයන් සමාන වෙනවා. අපි බලමු සමාන කරලා මේ දෙක. y1 x ඝනය ධන 9x වර්ග ධන 3x ධන 1 y2 x ඝනය ධන x වර්ග ඍණ x ධන 2. එතකොට ඡේදන ලක්ෂණයේදී y1 y2 වගේම සමාන වෙනවා. x ඝනය 9x වර්ග 3x ධන 1 x ඝනය ධන x වර්ග ඍණ x ධන 2. මේකෙන් එන අපේ සමීකරණය 8x වර්ග ධන 4x ඍණ 1 සමාන බිඳුව කියලා. එතකොට පුතේ x වර්ග ප්‍රකාශනයක් ඉඳ x ට උත්තර දෙකක් තියෙනවා. එතකොට අපි ඒ උත්තර දෙක s සහ r කියලා ගත්තොත් s සහ r මේ 8x වර්ග ධන 4x ඍණ 1 කියන සමීකරණේ මූල වෙනවා. අපිට ඕන පුතේ ඡේදන ලක්ෂ මේ ඡේදන ලක්ෂ වන s සහ r අතර තිරස් දුර කියන්නේ s ඍණ r අතර මාපාංකය. අපි ඉස්සෙල්ලා සාධනය කරමු අපිට හම්බුණා s ඍණ අතර ශ්‍රේණාන්ත මාපාංකයේ අගය 2k වර්ග ධන 1 ධන k වර්ග ධන 1 විදියට. ඒ ඉන්නේ පුතේ 4k වර්ග ධන 1 x වර්ග ධන 4යි kx ඍණ 1 සමාන බිඳුව සමීකරණය. ඉතින් අපි මේ හැඩයට පුතේ මේ උඩ 8x වර්ග ධන 4x ඍණ 1 සමානයි බිඳුව සමීකරණය හරව ගන්නවා. බලමු මේක 4 වරක්. එතකොට 4 වරක් 2 8යි. 1 ධන 1 කියලා අපි ලියාගත්තා x වර්ග ධන 4 වරක් එකමයි x ඍණ 1 සමානයි බිඳුව. එතකොට පුතේ අපිට k ට ගන්න පුළුවන් 1යි කියලා. අපි බලමු s ඍණ r k එක දාලා උත්තරේ 2 1 වර්ගය ධන 1 k වර්ගය ධන 1. ඊට පුතේ මූල 3 8 2 මේක තමයි එතකොට මේ SR ඡේදන ලක්ෂ තිරද තිරස් තුල මූල 3 8 2 කියලා අපිට එනවා.